අද අපි කතා කරන්නේ ඇන්ටි ඒජින් ගැන. ඇන්ටි ඒජින් එහෙමත් නැත්නම් වයස්ගත වීම වැළැක්වීම කියන්නේ මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක්. ඇන්ටි ඒජින් කියනවට වඩා මම කැමතියි මේකට නිරෝගීව වයසට යාම කියලා කියන්න. අපි හැමෝම වයසට යාමත් සමගම අපේ සමේ තියෙන නිරෝගීභාවය, පැහැපත්භාවය අඩු වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ වයසට යනවත් සමගම අපේ සම නිරෝගීව තබා ගන්න උදව් වෙන කාරණා කිහිපයක්. වයසට යාමත් සමගම අපේ ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් නිසා අපේ සමත් විවිධ වෙනස් වීම් වලට ලක් වෙනවා. මේකට අපි කියනවා ඉන්ට්‍රින්සික් ඒජින් කියලා. ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන වයසට යාම. ඊට අමතරව අපේ ශරීරයට පිටතින් සිදුවන දේවල් නිසාත් අපේ සමේ සිදුවන වෙනස්කම් වේගවත් වෙන්න පුළුවන්. මේ අතරින් සම වයසට යාම වැඩි කරන ප්‍රධාන සාධකයක් තමයි අධික හිරු එළියට නිරාවරණය වීම. ඔබේ සම දැඩි හිරු එළියට නිරාවරණය වුණාම සමේ විවිධ ස්තරවල තිබෙන ප්‍රෝටීන්, විශේෂයෙන්ම සමේ නිරෝගීභාවයට හේතු වන කොලජන් කියන ප්‍රෝටීනය බිඳ වැටීමකට ලක් වෙනවා. මේ සමගම ඔබේ සමේ රැලි වැටීම, ඒ කියන්නේ wrinkles වැඩි වෙනවා. මීට අමතරව pigmentations, ඒ කියන්නේ අඳුරු ලප කැලල් ඇතිවීම සහ සම රළු වීම හෝ තුනී වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වළක්වා ගන්න නම් හැම විටම ඔබ දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වෙන්න ඕනේ. අවුව යනකොට කුඩයක් හෝ wide brim hat එකක් භාවිතා කරන්න. ඊට අමතරව sunscreen එකක් භාවිතා කිරීමත් වැදගත්. සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනකොට ඔබ දැනගත යුතු දෙයක් තමයි එහි SPF අගය. එහෙමත් නැත්නම් sun protective factor කියන එක. ඔබේ සන්ස්ක්‍රීන් එකේ SPF අගය 30ට හෝ ඊට වඩා වැඩි වීම වැදගත්. ඔබ දීර්ඝ කාලයක් අවුවේ සිටිනවා නම් නැවත නැවත සන්ස්ක්‍රීන් ආලේප කිරීම වැදගත්. මොකද පැය කිහිපයකින් මේ සන්ස්ක්‍රීන් වල තියෙන කාර්යක්ෂමභාවය අඩු වෙලා යනවා. ඉතින් හැම විටම දැඩි හිරු රශ්මියෙන් ඔබේ සම ආරක්ෂා කරගන්න. තවත් සම වයසට යාම වැඩි කරන සාධකයක් තමයි ධූම්පානය. ඔබ ධූම්පානය කරන පුද්ගලයෙක් නම් තරුණ වයසේදී පවා සම රැලි වැටීමකට ලක් වෙනවා. ඊට අමතරව ඔබේ හිස කෙස් වලටත් ධූම්පානය අහිත කරයි. බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි වයසට යාමත් සමග ආලේප කරන්න සුදුසු ක්‍රීම් වර්ග මොනවද කියන එක. ඇන්ටි ඒජින් ගැන කතා කරනකොට අද වෙළඳපොලේ විවිධාකාර නිෂ්පාදන තියෙනවා. ඉතින් මේ අතරින් වෛද්‍ය පරීක්ෂණ මගින් වයසට යාම අඩු කරනවා කියලා පිළිගත්ත නිවැරදි ලෙස සමීක්ෂණ කරපු ආලේපන වර්ග කිහිපයක් තියෙනවා. මේ අතරින් එකක් තමයි විටමින් A. එහෙමත් නැත්නම් retinoids, retinols, tretinoin යන නම් වලින් විටමින් A ක්‍රීම් වෙළඳපොලේ දකින්න ලැබෙනවා. මේ ආලේපන බොහෝ දෙනාගේ සමේ රැලි වැටීම්, රළු ගතිය යම් තාක් දුරකට අඩු කිරීමට සමත් වෙලා තියෙනවා. විටමින් A ක්‍රීම් එක භාවිතා කරන්න ඕනේ නයිට් ක්‍රීම් එකක් විදියට. මොකද විටමින් A වලින් ඔබේ සම අවුවට තියෙන සංවේදීතාවය වැඩි කරනවා. ඉතින් මෙම ක්‍රීම් භාවිතා කරනවා නම් අවුවේ යන විට සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න. මේ විටමින් A අඩංගු ආලේපන ගර්භණී කාලයේදී පාවිච්චි කරන්න සුදුසු නැහැ. ඊට අමතරව ඔබට තියෙන සංවේදී සමක් නම් මෙවැනි ක්‍රීම් එකක් භාවිතා කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊළඟට බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ විටමින් A ක්‍රීම් එක ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න සුදුසු වයස කුමක්ද කියන එක. American Academy of Dermatologists එමත් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ චර්ම රෝග සංගමයේ නිර්දේශ කරන්නේ අවුරුදු 20 ගණන් වලදී සමේ රැලි වැටීම වළක්ව ගන්න මේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් මතක තබා ගත යුතු කාරණය තමයි සුදු සමට වඩා අපිට තියෙන මේ දුඹුරු සම වයසට යාම අඩුවෙන් සිද්ධ වෙන බව. විටමින් A වලට අමතරව විටමින් C, විටමින් E සහ විටමින් B3 අඩංගු නිෂ්පාදන පිළිබඳවත් සාර්ථක පර්යේෂණ සිදු වෙලා තියෙනවා. ඉතින් මේ දක්වා අපි කතා කළේ සමේ නිරෝගීභාවය තබා ගන්න අපිට පිටතින් කළ හැකි ආලේපන සම්බන්ධව. නමුත් අපි සමට පිටතින් මොන දේ කළත් ඔබේ ශරීර අභ්‍යන්තරය කායිකව හෝ මානසිකව නිරෝගී නැත්නම් ඔබේ සම නිරෝගීව පවත්වාගෙන යාමට අපහසුයි. සමට පිටතින් කරන ප්‍රතිකාර ආලේපන ගැන ඔබට නිතරම අසන්න ලැබුණත් ඔබේ අභ්‍යන්තර නිරෝගීභාවය සමේ නිරෝගීභාවයට හේතු වන ආකාරය අසන්න ලැබෙන්නේ ඉතා අඩුයි. ඉතින් අද අපි ඒ දේවල් ගැන කතා කරමු. බොහෝ
සමයක් ලෙඩ රෝග සමට සහ හිස කෙස් වලට අහිතකර ලෙස බලපානවා. ඔබගේ නිරෝගීභාවය පැහැපත් සමක් සඳහා අත්‍යවශ්‍ය දෙයක්. අභ්‍යන්තර නිරෝගීභාවය ගැන කතා කරනකොට ප්‍රධානම කාරණයක් තමයි ඔබ ගන්න ආහාරවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය. වයසට යාම ගැන කතා කරන විට ඒකට මූලිකව බලපාන දෙයක් තමයි විවිධ හේතුන් නිසා අපේ ශරීරයේ නිෂ්පාදනය වන ෆ්‍රී රැඩිකල්ස් කියන අස්ථායී අංශු. ෆ්‍රී රැඩිකල්ස් වැඩිපුර හැදෙනකොට එය අපේ ශරීරයට සමට අහිතකර ලෙස බලපානවා. මේ ෆ්‍රී රැඩිකල්ස් නිසා අපේ ශරීරයට වන හානිය අවම කරන්නේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින්. ස්වභාවිකව ඇන්ටිඔක්සිඩන්ට්ස් වැඩි කරගන්න පුළුවන් හොඳම විදිහක් තමයි ඇන්ටිඔක්සිඩන්ට්ස් බහුල විවිධ වර්ණ වලින් තද වර්ණයෙන් යුතු විවිධ එළවලු හා පළතුරු වර්ග ආහාරයට ගන්න එක. තද කොළ පැහැති එළවලු හා පලා වර්ගවල මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් බහුලව තියෙනවා. ඇන්ටි-ඒජින් ගැන කතා කරනකොට ඔබ ගන්නා ආහාරය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්. මොකද මේ ආහාර ඔබේ සම රැලි වැටීම, අඳුරු වීම වැඩි කරන්න පුළුවන්. අධික ලෙස සීනි සහිත, ඒ කියන්නේ පිරිපහදු කළ සීනි හා පිෂ්ඨය, අපි කියනවා refined carbs and sugars. මේ ආහාර ඔබේ සමේ තියෙන කොලජන් සහ ඉලාස්ටින් ප්‍රෝටීන් එක ක්‍රියා කරලා ඒවා බිඳ වැටීමකට ලක් කරනවා. විද්‍යාත්මකව අපි කියනවා advanced glycation products හදනවා කියලා. මේ දේවල් වලින් සම රැලි වැටීම, අඳුරු වීම සිද්ධ වෙනවා. ඇන්ටි-ඒජින් ගැන කතා කරනකොට එහෙමත් නැත්නම් නිරෝගීව වයසට යාම පිළිබඳ කතා කරනකොට ඔබ ගන්නා ආහාරය පමණක් නොවේ, ඔබ ගන්නා ආහාර ප්‍රමාණයත් ඉතා වැදගත් කියලා වෛද්‍ය පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් ඩේවිඩ් සින්ක්ලෙයා කියන්නේ ඇන්ටි-ඒජින් එහෙමත් නැත්නම් ඒජින් සයන්ස් ගැන කාලයක් තිස්සේ සමීක්ෂණ කරන විද්‍යාඥයෙක්. ඔහුගේ පර්යේෂණ අත්දැකීම් අලලා ඔහු ලයිෆ් ස්පෑන් කියලා පොතක් ලියලා තියෙනවා. ඔහු ඒ නම් කරන්නේ Why We Age and Why We Don't Have to කියලා. එම ග්‍රන්ථයේ මෙන්න මෙහෙම දෙයක් ඔහු කියනවා. අවුරුදු 25ක් තිස්සේ වයසට යාම ගැන පර්යේෂණ කරලා දහස් ගණනක් රිසර්ච් පේපර්ස් කියවලා මට ඔබට දෙන්න එක උපදෙසක් තියෙනවා නම් ඒ තමයි අඩුවෙන් කන්න කියන එක. If there is one piece of advice I can offer you, that is eat less. එහෙම කියන්නේ ප්‍රොෆෙසර් ඩේවිඩ් සින්ක්ලෙයා. අඩුවෙන් කන්න කියන එකෙන් කියවෙන්නේ පෝෂණ ඌනතා මතුවෙන තරමට නොකා නොබී සිටීම නොවේ. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වේලාවට පමණක් ආහාර ගැනීම. මෙහිදී ප්‍රොෆෙසර් ඩේවිඩ් සින්ක්ලෙයා ඇතුළුව තවත් පර්යේෂකයන් ගණනාවක් යෝජනා කරන දෙයක් තමයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං. ඒ කියන්නේ දවසේ වැඩි ප්‍රමාණයක් නිරාහාරව සිටීම. ඉතින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය තරම් පර්යේෂණ හා උපදෙස් ඔබට අන්තර්ජාලයෙන් සොයා බලන්න පුළුවන්. ඔබේ ආහාරයට අමතරව ඔබගේ නිරෝගීභාවයට බලපාන තවත් ප්‍රධාන සාධකයක් තමයි ව්‍යායාම. longevity එහෙමත් නැත්නම් දීර්ඝ කාලයක් නිරෝගීව සිටීම ගැන කතා කරනකොට මේ ඔබේ ජීවිතයට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අඩුම තරමේ සතියට දින 3ක්වත් විනාඩි 10 බැගින් අපේ ශරීරයේ hypoxic state එකකට එහෙමත් නැත්නම් හති වැටෙනතුරු ව්‍යායාම කිරීම survival genes එහෙමත් නැත්නම් පැවැත්ම සම්බන්ධයෙන් වෙන ජාන නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉතා වැදගත්. නමුත් එවැනි දේවල් කරන්න බැරි නම් ඇවිදීම, සෙමින් දිවීම, ජොගින් එහෙමත් නැත්නම් අඩුම තරමේ සිටගෙන සිටීමත් සිදු කිරීමෙන් ඔබේ නිරෝගීතාවය වැඩි කරගන්න පුළුවන්. ව්‍යායාම ගැන කතා කරනකොට අපේ රටේ ඉතා අඩුවෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි strength training. එහෙමත් නැත්නම් මාංශ පේශි සඳහා සිදු කරන ව්‍යායාම. අපි වයසට යාමත් සමගම විශේෂයෙන් අවුරුදු 30න් පස්සේ ගැහැණු පිරිමි ભેදයක් නැතුව සෑම වසරකම අපේ මාංශ පේශීන් අඩුවීමක් සිද්ධ වෙනවා. අපි මේකට කියනවා සාකෝපීනියා කියලා. අපේ රටේ බොහෝ දෙනා හිතන්නේ මාංශ පේශීන් අවශ්‍ය වන්නේ ශරීරයේ හදේ පවත්වා ගැනීමට කියලා. ඒක එහෙම නෙවෙයි. අපේ ශරීරයේ මේද දහනයට, හෝමෝන ක්‍රියාවලියට, පරිවෘත්තීය ක්‍රියා සඳහා, අස්තිවල ශක්තිමත්භාවය සඳහා මේ සියල්ලටම මාංශ පේශීන් ඉතා වැදගත්.
මාංශපේශීන් අඩුවීම නිසා ඉන්සියුලින් රෙසිස්ටන්ස් එහෙමත් නැත්නම් දියවැඩියාව සෑදීමට තියෙන අවදානම පවා වැඩි වන්න පුළුවන්. ඔබේ මාංශපේශී ශක්තිමත්ව පවත්වා ගැනීම ඔබේ නිරෝගීභාවයට ඉතා වැදගත්. ඉතින් මේ සඳහා ඔබට ජිම් එකකට යාමට අත්‍යවශ්‍ය නැහැ. ඔබට ගෙදරදීම ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න අවශ්‍ය තරම් ව්‍යායාම තියෙනවා. බොහෝ කාන්තාවන්ට මෙව ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිසස් ගැන කියනකොට තියෙන්නේ බයක්. ඔවුන් හිතනවා පිරිමින්ගේ වගේ අධික ලෙස මාංශපේශීන් වර්ධනය සිදුවේ කියලා. නමුත් කාන්තාවන්ගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය සහ අවශ්‍ය අනිකුත් හෝමෝන නොමැති නිසා පිරිමින්ගේ වගේ අධික මස්පිඩු වර්ධනයක් සාමාන්‍ය පෝෂණ තත්ත්ව යටතේ සිදුවන්නේ නැහැ. ඉතින් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිසස් වලට කාන්තාවන් බිය විය යුතු නැහැ. මීට අමතරව අපි කතා කරන්න ඕනේ නිරෝගීභාවයට අත්‍යවශ්‍ය දෙයක් තමයි නිින්ද කියන එක. නිින්දෙන් අපේ සම ඇතුළු අනිත් පද්ධතීන් සියල්ල අලුත් වැඩියාවක්. එහෙමත් නැත්නම් පුනර්ජීවනයක් අපි කියනවා රිජුවනේෂන් කියලා. මේක සිද්ධ වෙනවා. ඉතින් ඔබට පැහැපත් සමක්, නිරෝගී සමක් අවශ්‍ය නම් සුවදායි නිින්දක් ලැබීම අත්‍යවශ්‍යයි. මේ සඳහා නිර්දේශිත පැය ගණන පැය 7ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලෙස නම් කරලා තියෙනවා. ඔබේ ආහාර, ව්‍යායාම, නිින්ද හැරෙනකොට ඔබේ මානසික නිරෝගීභාවය සමේ නිරෝගීභාවයට ඉතා වැදගත්. අපි සුලභව දකින වෛද්‍ය විද්‍යාත්මක පිළිගත් දෙයක් තමයි ඔබේ මානසික පීඩනය වැඩිවීම සමග ඔබේ සමේ රෝගද වැඩි වෙනවා කියන එක. ඉතින් විවිධ භාවනා ක්‍රම, රිලැක්සේෂන් ටෙක්නික්ස්, යෝගා මේ හැම දෙයක්ම මානසික නිරෝගීභාවයට උපකාරී වෙනවා. මෙවැනි දේවල් වලින් ඔබේ ශරීරයේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වැඩි කරනවා කියලා විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ සම ගැන සැලකිලිමත් නම් ඔබට නිරෝගී සමක් අවශ්‍ය නම් පිටතින් සිදු කරන ආලේපන ගැන පමණක් නෙවෙයි ඔබේ අභ්‍යන්තර නිරෝගීභාවය ගැනත් සැලකිලිමත් වෙන්න කියන එක.